නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. අද දින අතසෙම මගේ අවුරුදු 10 කාලේ ඉඳන් මම මගේ උපන්දිනය සඳහා මම සතුන් බේරනවා. බාල් කෑවේ නැහැ, කේක් කැපුවේ නැහැ, වෙඩි පහ වැඩ කරේ නැහැ, සතුන් බැදලා කෑවේ නැහැ, පාටි දැම්මේ නැහැ. කිසි කාලෙක මගේ අතින් එවැනි ව්‍යාකූල දේවල් සිදු වෙන්නේ නැහැ. මම හොතටම දන්නවා ඒ කාලේ නොදැනගත්තත් අද වෙනකොට මා පාරමී ඉඩම් පුරන බෝධිසත්වරේ බව අද දන්නවා හොතටම. මේ දීර්ඝ කාලයක් අති දීර්ඝ කාලයක් උපන්දිනය සදා පමණක් නෙමෙයි හැම වෙලේම එන මාසයකට 4-5 වතාවක් දෙනවා අපි සතුටේ ජීවිත දානවා. இந்த நாள் தான் எனது பிறந்த நாள். வாழ்க்கையில் எல்லாம் மக்கள் மிருகங்கள் சொந்தம். எனது ஒரே ஒரு முக்கியமான விஷயம்தான் மிருகங்கள் வாழ்க்கை காப்பாற்ற வேண்டும். அதுதான் எனது மனசாக இருக்கு. அப்படி இல்லையா மக்கள்களே? உங்களுக்கும் வாழ்க்கை இருக்குது, மிருகங்களுக்கும் வாழ்க்கை இருக்குது. அது தான் சத்தியம். உலகத்திலே ஒரே ஒரு சத்தியம் உங்களுக்கு நான் இப்படியான செய்கிறீங்க நீங்கள் பிறந்த நாள் நன்றி வணக்கம். Dear devotees, as usual, we have come to a safer area, safer boat area near the parliament, as usual, and we are releasing fish and prawns today, being my birthday. From the age of 10 years, I have been performing life-saving events every year. You know, I love animals. The loving kindness and the great compassion, equanimity are the most important factors of my life. Today happens to be my birthday. I don't like it because I know definitely that I am nearing my own time. I am nearing the eternal assassin of the nature. We will have to fulfill to the utmost level merits. They are called merits, not demerits. May the Triple bless you all. Thank you, my dear devotees. Do the very same thing you are able to do. Perform this kind of meritorious deeds on your own. You should not come after me. Please do it on your own, on your birthday or on the birthdays of your children. All are fond of life. Dedicated nature. Thank you very much for watching this whole video. Please subscribe and share. That's also a victorious as a matter of fact. I told him, you know, sir, I'm going to ඥාති බුදුබුදු කොල්ලෙක්. එයා ඉහිලා ඉන්නේ ඉතාලියේ ඉඳන්. අද දින මෙයාගේ පියාතුමත් අපේ දාන පිළිගමට සහභාගී වෙනවා. අපි විශාල අක්ෂර සංඛ්‍යාවක් සහ ඉස්සු සංඛ්‍යාවක් දීර්ඝකරණය අවස්ථාවක්. මත්ස්‍ය නම් හිතක් 1000ක් විතර සහ ඉස්සක් 1500ක් වගේ. දීප ගන්න දෙකේ මේ ආරක්ෂිත කලාපයක් කිසි කාලෙක ඉතිරෙන්නේ නැහැ. අන්න දැන් දාන්න බිලිබා මේ පාර්ලිමේන්තු ආරක්ෂිත කලාපය පැල්සියකට රැකවල තමා තියෙන්නේ. ඉතින් නිකන් හිතන්න අපි මේ වගේ දෙයක් කරපුවාම අපි මැරෙන්නේ කවුද? මේ પરම්පරාවම දැන් අපි යම් කිසි සංඛ්‍යාවක් මේ වස්සාවේදී අපි
අපේ දානේ දීලා මේ ගව් කලාපයට අතුල් කළා නම් අවුරුදු 3ක් යනකොට මිලියන් ගාණක් මේ කට්ටියට බෝ වෙනවා. එතකොට අපි මිලියන් ගාණකට අද අපි අපේ දානේ දුන්නා සමානයි. ඒකේ පොඩි ඔව් ඒ තමයි සත්‍යය. ඒක පරම සත්‍යයයි. බුදුහාමුදුරන් අපිට දෙසු ප්‍රථම දානේ. මේ ඔක්කොම වැරිලා ගිහිල්ලා. දැන් අධර්මයේ උඩට රිංගාගෙන උඩට ඇහිල්ලා ඉස්පත් වෙලා. දානයකට මේ ශරීර දන් නොදෙන අසරණ සත්තු බඩදරුවම්මලා මරලා බාබේතු කරලා දැත්තලා උයන්න කිරට නිදිසර දාලා කඩුදුන් නැත්තම් දාන්නේ බෑ. කියන්නේ මේව කවදාවත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවේ නෑ. එක සූත්‍ර හදාගෙන බුරු සූත්‍ර මලාපදායි සූත්‍රය කියයි. සූත්‍ර දැන් අපි මේ අවස්ථාවේදී අපිට මේ මුලින් අතලින් අපිට අතවසක අපිට සොයාගෙන ඇවිල්ලා අපිට දායක වුණා. බුද්ධික මගේ ගුරු පුතාගේ තාත්තා සානුකුසේට ડોક્ટર සානුකුසේට ඕස්ට්‍රේලියාවෙන් ඉන්නවා. දැන් මේ දවස්වල ලංකාවේ ඉන්නේ. එතුමා සුරංජීව විරත්තුනි පුත්‍රයා සානුකුසේට මාතාගේ පොලිසිය දෙන පූජ්‍ය අමරවංශ නායක ස්වාමීන් වහන්සේ ඔනෙලි දියණිය අසදීවේ පස්සේ ඔනෙලි දියණිය අනේ යාට සුවපත් වෙන්න මේ සියලුකු මගේ උපන්දිනය සමගම මේ ද්වේණියගේ පියාණන් ඉවහත් ශෝකයෙන් පසු වෙනවා. මේ මගේ මුළු ගුරු පුතාත් ඒ නංගි ටිකක් බරපතල තත්ත්වයක් අසනීපයකින් පසු වෙනවා. එයාට සුවපත් වේවා. මේ මහත් හිං සමුදාය කුසල් සමුදාය එයාට ආරෝපණය වේවා, අනුමෝදනය වේවා කියලා ප්‍රාර්ථනා කරන මේ අවස්ථාවේදී එසේම අපේ සියලු දෙනාට මේ සහභාගී වෙන අමිල පුතා ඉන්නවා මේ වීඩියෝ කරන ශ්‍රීලංක ආදී සියලු දෙනා අපිට මේ අවස්ථාවේදී එයාට අනුමෝදන් කරනවා. මේ අපේ විදහස් වීදිය සතුන් සියලු දෙනාට කවදා හෝ නිර්වාණ බුද්ධත්වයේ ලැබීමට අපත් සමගම එක්වීමට වාසනාව ලැබේවයි කියලා පින්පෙත් අනුමෝදන් කරනවා. එමේ සතුන්ගේ උපදින දරුවන් දා යහපත් තත්ත්වයේ පරම්පරාගෙන මේ විල් ප්‍රදේශයේ ප්‍රතිර වාසනාව ලැබේවයි කියලා මේ අවස්ථාවේදී බුදු බදවතුන්ගේ ප්‍රාර්ථනා කරනවා. අපගේ ආරම්භිකාට සපිරේවා සියලු දෙනා සංවිධාන ජාලේ වේදාන සංවිධාන ජාලේ සියලු දෙනා ડોક્ટર අමිල පුතාට සමංකා ජනපීරිස් ශයානි සොයිසා මේ තුනලා කතෝලික අයවලු ඒ වුණත් හැම වෙලේම අපිට ආශිර්වාද කරන අය. අනේ හාමුදුරනේ අපි මතක් කරන්නේ අපි කතෝලික වුණත් අපි පිළිගන්නවා මේ සත්තුගේ ජීවිතවල තියෙන වටිනාකම. ඒ අයටත් මේ පිළිපෙත මොදන් වේවා. ඒ අයගේ දීර්ඝායුෂ ලැබේවා. අපි සියලු දෙනාටම තව කුසල් කිරීම දීර්ඝායුෂම ලැබේවා. සාදු සාදු සාදු. ආකාශත ධම්මච්ච දේවානාගම නිතික සුජතං නමෝත්ත තේරණකත ලෝක සාසනං තේරණකත දේශනා චිරගතං සම්බුද්ධ සාසනං සාදු साधु एतावत् तमेहि संपदपुके कपद सभ्ये देव अनुमोदतु संपदपतिभ्य सभ्ये सम्यक् भूत अनुमोदतु संपदपतिभ्य सभ्ये सत्ता अनुमोदतु संपदपतिभ्य साधु 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 साधु